ඉස්සරට වැඩිය මේ පාර වෙනසක් තියෙන වාහන හැම කෙනෙක්ටම ගේන්න බෑ එකකට වැඩියෙන් බහුතරයක් ගේනවා නම් මෝටර් දෙපාර්තමේන්තුවේ වෙලෙන්ද කැටි ලියාපදිංචි එකේ සරල භාෂාවෙන් කියන ගරාජ් නම් ප්ලේට් හෝල්ඩර් කෙනෙක්ට විතරයි දෙන්නේ. ඉතින් ඒ වගේ කෙනෙක්ට විතරයි තමුන්ට ණයවර ලිපිය අරින්න ඒ අවසරය ලැබෙන එක බලපත්‍රය ලයිසන් එකක් වගේ. එතනින් එහාට පෞද්ගලික වාහන ගෙන්නන්න පුළුවන් අවුරුද්දට එකක් තමුන්ට පෞද්ගලික. ඒ වාහන ගෙන්නන පුද්ගලයා ගැන විශේෂ උන් ටින් නම්බරයක් ගන්න ඕනේ. ඒ වගේ උන්ගේ තියෙන ටැක්ස් ක්ලියරන්ස් එකක් විශේෂ කාර්යයන් ටිකක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒක මම හිතන්නේ හොඳ දෙයක් රජයට මේ වාහන ගන්න කෙනෙක් සාමාන්‍ය බදු ප්‍රවාහය හිටිය යුතු කෙනෙක්. අපේ වෙළඳපොළට අලුත් වාහන ආවට පස්සේ ඒ වාහන මිල ගණන් අනිවාර්යෙන් වශයෙන් පල්ලෙහාට යන්න ඕන. අපි උදාහරණයක් කියමු යාරිස් එක ඉක්ස ගෙනුවට යාරිස් රථෙන්නේ. ඒක දැන් ගොඩක් දුර ලක්ෂ 100කට වගේ මිලකට තීරණය 23 වගේ යාරිස් එකක්. එතකොට ඒකත් එක්කම විස්කාර එක 2018 එකක් ලක්ෂ 100ට වගේ ගියල් තිබුණා. ඒක මම දකින්නේ ලක්ෂ 60කට වගේ බහි. 125 30ක් 40ක් වගේ වාහන බහි. මොකද තා බහින්න එක හේතුවක් ප්‍රධාන පෙළේ නගරවලින් ජනතාව අලුත් වාහනයක් ගැනීම ප්‍රවණතාවක් තියෙනවා. ඒතර ඒගොල්ලන්ගේත් වාහනයක් තියෙනවා. ඒ වාහනේ විකිණනවා. ඒ විකුණන බලාපොරොත්තු වෙනවා. ඒතර විකුණද්දී අනිවාර්ය වශයෙන් ඕන්ට ඉල්ලුම සැපයීම අඩු වෙනවා. ඒ කියන්නේ ඉල්ලුම අඩුයි සැපයීම වැඩි වෙනවා. එතනදී මේ දැන් වාහන ගණන් ගියාම ඔක අනිත් පැත්ත වෙන්නේ. එතකොට ඒ තත්ත්වය තුළ මං හිතන්නේ අඩු වෙනවා. ඉස්සරට වැඩිය මේ පාර වෙනසක් තියෙන වාහන හැම කෙනෙක්ටම ගේන්න බෑ එකකට වැඩියෙන් බහුතරයක් ගේනවා නම් මෝටර් දෙපාර්තමේන්තුවේ වෙලෙන්ද කැටි ලියාපදිංචි එකේ සරල භාෂාවෙන් කියන ගරාජ් නම් ප්ලේට් හෝල්ඩර් කෙනෙක්ට විතරයි දෙන්නේ. ඉතින් ඒ වගේ කෙනෙක්ට විතරයි තමුන්ට ණයවර ලිපිය අරින්න ඒ අවසරය ලැබෙන එක බලපත්‍රය ලයිසන් එකක් වගේ. එතනින් එහාට පෞද්ගලික වාහන ගෙන්නන්න පුළුවන් අවුරුද්දට එකක් තමුන්ට පෞද්ගලික. ඒ වාහන ගෙන්නන පුද්ගලයා ගැන විශේෂ උන් ටින් නම්බරයක් ගන්න ඕනේ. ඒ වගේ උන්ගේ තියෙන ටැක්ස් ක්ලියරන්ස් එකක් විශේෂ කාර්යයන් ටිකක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒක මම හිතන්නේ හොඳ දෙයක් රජයට මේ වාහන ගන්න කෙනෙක් සාමාන්‍ය බදු ප්‍රවාහය හිටිය යුතු කෙනෙක්. අපේ වෙළඳපොළට අලුත් වාහන ආවට පස්සේ ඒ වාහන මිල ගණන් අනිවාර්යෙන් වශයෙන් පල්ලෙහාට යන්න ඕන. අපි උදාහරණයක් කියමු යාරිස් එක ඉක්ස ගෙනුවට යාරිස් රථෙන්නේ. ඒක දැන් ගොඩක් දුර ලක්ෂ 100කට වගේ මිලකට තීරණය 23 වගේ යාරිස් එකක්. එතකොට ඒකත් එක්කම විස්කාර එක 2018 එකක් ලක්ෂ 100ට වගේ ගියල් තිබුණා. ඒක මම දකින්නේ ලක්ෂ 60කට වගේ බහි. 125 30ක් 40ක් වගේ වාහන බහි. මොකද තා බහින්න එක හේතුවක් ප්‍රධාන පෙළේ නගරවලින් ජනතාව අලුත් වාහනයක් ගැනීම ප්‍රවණතාවක් තියෙනවා. ඒතර ඒගොල්ලන්ගේත් වාහනයක් තියෙනවා. ඒ වාහනේ විකිණනවා. ඒ විකුණන බලාපොරොත්තු වෙනවා. ඒතර විකුණද්දී අනිවාර්ය වශයෙන් ඕන්ට ඉල්ලුම සැපයීම අඩු වෙනවා. ඒ කියන්නේ ඉල්ලුම අඩුයි සැපයීම වැඩි වෙනවා. එතනදී මේ දැන් වාහන ගණන් ගියාම ඔක අනිත් පැත්ත වෙන්නේ. එතකොට ඒ තත්ත්වය තුළ මං හිතන්නේ අඩු වෙනවා. ඉස්සරට වැඩිය මේ පාර වෙනසක් තියෙන වාහන හැම කෙනෙක්ටම ගේන්න බෑ එකකට වැඩියෙන් බහුතරයක් ගේනවා නම් මෝටර් දෙපාර්තමේන්තුවේ වෙලෙන්ද කැටි ලියාපදිංචි එකේ සරල භාෂාවෙන් කියන ගරාජ් නම් ප්ලේට් හෝල්ඩර් කෙනෙක්ට විතරයි දෙන්නේ. ඉතින් ඒ වගේ කෙනෙක්ට විතරයි තමුන්ට ණයවර ලිපිය අරින්න ඒ අවසරය ලැබෙන එක බලපත්‍රය ලයිසන් එකක් වගේ. එතනින් එහාට පෞද්ගලික වාහන ගෙන්නන්න පුළුවන් අවුරුද්දට එකක් තමුන්ට පෞද්ගලික. ඒ වාහන ගෙන්නන පුද්ගලයා ගැන විශේෂ උන් ටින් නම්බරයක් ගන්න ඕනේ. ඒ වගේ උන්ගේ තියෙන ටැක්ස් ක්ලියරන්ස් එකක් විශේෂ කාර්යයන් ටිකක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒක මම හිතන්නේ හොඳ දෙයක් රජයට මේ වාහනයක් ගන්න කෙනෙක් සාමාන්‍ය බදු ප්‍රවාහය හිටිය යුතු කෙනෙක්. අපේ වෙළඳපොළට අලුත් වාහන ආවට පස්සේ ඒ වාහන මිල ගණන් අනිවාර්යෙන් වශයෙන් පල්ලෙහාට යන්න ඕන. අපි උදාහරණයක් කියමු යාරිස් එක ඉක්ස ගෙනුවට යාරිස් රථෙන්නේ. ඒක දැන් ගොඩක් දුර ලක්ෂ 100කට වගේ මිලකට තීරණය 23 වගේ යාරිස් එකක්. එතකොට ඒකත් එක්කම විස්කාර එක 2018 එකක් ලක්ෂ 100ට වගේ ගියල් තිබුණා. ඒක මම දකින්නේ ලක්ෂ 60කට වගේ බහි. 125 30ක් 40ක් වගේ වාහන බහි. මොකද තා බහින්න එක හේතුවක් ප්‍රධාන පෙළේ නගරවලින් ජනතාව අලුත් වාහනයක් ගැනීම ප්‍රවණතාවක් තියෙනවා. ඒතර ඒගොල්ලන්ගේත් වාහනයක් තියෙනවා. ඒ වාහනේ විකිණනවා. ඒ විකුණන බලාපොරොත්තු වෙනවා. ඒතර විකුණද්දී අනිවාර්ය වශයෙන් ඕන්ට ඉල්ලුම සැපයීම අඩු වෙනවා. ඒ කියන්නේ ඉල්ලුම අඩුයි සැපයීම වැඩි වෙනවා. එතනදී මේ දැන් වාහන ගණන් ගියාම ඔක අනිත් පැත්ත වෙන්නේ. එතකොට ඒ තත්ත්වය තුළ මං හිතන්නේ අඩු වෙනවා. ඉස්සරට වැඩිය මේ පාර වෙනසක් තියෙන වාහන හැම කෙනෙක්ටම ගේන්න බෑ එකකට වැඩියෙන් බහුතරයක් ගේනවා නම් මෝටර් දෙපාර්තමේන්තුවේ වෙලෙන්ද කැටි ලියාපදිංචි එකේ සරල භාෂාවෙන් කියන ගරාජ් නම් ප්ලේට් හෝල්ඩර් කෙනෙක්ට විතරයි දෙන්නේ. ඉතින් ඒ වගේ කෙනෙක්ට විතරයි තමුන්ට ණයවර ලිපිය අරින්න ඒ අවසරය ලැබෙන එක බලපත්‍රය ලයිසන් එකක් වගේ. එතනින් එහාට පෞද්ගලික වාහන ගෙන්නන්න පුළුවන් අවුරුද්දට එකක් තමුන්ට පෞද්ගලික. ඒ වාහන ගෙන්නන පුද්ගලයා ගැන විශේෂ උන් ටින් නම්බරයක් ගන්න ඕනේ. ඒ වගේ උන්ගේ තියෙන ටැක්ස් ක්ලියරන්ස් එකක් විශේෂ කාර්යයන් ටිකක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒක මම හිතන්නේ හොඳ දෙයක් රජයට මේ වාහන ගන්න කෙනෙක් සාමාන්‍ය බදු ප්‍රවාහය හිටිය යුතු කෙනෙක්. අපේ වෙළඳපොළට අලුත් වාහන ආවට පස්සේ ඒ වාහන මිල ගණන් අනිවාර්යෙන් වශයෙන් පල්ලෙහාට යන්න ඕන. අපි උදාහරණයක් කියමු යාරිස් එක ඉක්ස ගෙනුවට යාරිස් රථෙන්නේ. ඒක දැන් ගොඩක් දුර ලක්ෂ 100කට වගේ මිලකට තීරණය 23 වගේ යාරිස් එකක්. එතකොට ඒකත් එක්කම විස්කාර එක 2018 එකක් ලක්ෂ 100ට වගේ ගියල් තිබුණා. ඒක මම දකින්නේ ලක්ෂ 60කට වගේ බහි. 125 30ක් 40ක් වගේ වාහන බහි. මොකද තා බහින්න එක හේතුවක් ප්‍රධාන පෙළේ නගරවලින් ජනතාව අලුත් වාහනයක් ගැනීම ප්‍රවණතාවක් තියෙනවා. ඒතර ඒගොල්ලන්ගේත් වාහනයක් තියෙනවා. ඒ වාහනේ විකිණනවා. ඒ විකුණන බලාපොරොත්තු වෙනවා. ඒතර විකුණද්දී අනිවාර්ය වශයෙන් ඕන්ට ඉල්ලුම සැපයීම අඩු වෙනවා. ඒ කියන්නේ ඉල්ලුම අඩුයි සැපයීම වැඩි වෙනවා. එතනදී මේ දැන් වාහන ගණන් ගියාම ඔක අනිත් පැත්ත වෙන්නේ. එතකොට ඒ තත්ත්වය තුළ මං හිතන්නේ අඩු වෙනවා.
ඉස්සරට වැඩිය මේ පාර වෙනසක් තියෙන මාන හැම කෙනෙක්ටම ගේන්න බෑ එකකට වැඩියෙන් බහුතරයක් ගේනවා නම් මෝටර් දෙපාර්තමේන්තුවේ වෙලෙන්දෙකට ලියාපදිංචි එකේ සරල භාෂාවෙන් කියන ගරාජ් නම් ප්ලේට් හෝල්ඩර් කෙනෙක්ට විතරයි දෙන්නේ. ඉතින් ඒ වගේ කෙනෙක්ට විතරයි තමුන්ට ණයවර ලිපිය අරින්න ඒ අවසරය ලැබෙන එක බලපත්‍රය ලයිසන් එකක් වගේ. එතනින් එහාට පෞද්ගලික වාහන ගෙන්නන්න පුළුවන් අවුරුද්දට එකක් තමුන්ට පෞද්ගලික. ඒ වාහන ගෙන්නන පුද්ගලයා ගැන විශේෂ උන් ටින් නම්බරයක් ගන්න ඕනේ. ඒ වගේ ඔවුන්ගේ තියෙන ටැක්ස් ක්ලියරන්ස් එකක් විශේෂ කාර්යයන් ටිකක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒක මම හිතන්නේ හොඳ දෙයක් රජයට මේ වාහනයක් ගන්න කෙනෙක් සාමාන්‍ය බදු ප්‍රවාහය හිටිය යුතු කෙනෙක්. අපේ වෙළඳපොළට අලුත් වාහන ආවට පස්සේ ඒ වාහන මිල ගණන් අනිවාර්යෙන් වශයෙන් පල්ලෙහාට යන්න ඕන. අපි උදාහරණයක් කියමු යාරිස් එක 20 එක වෙනකොට යාරිස් රථ එන්නේ. ඒක දැන් ගොඩක් දුර ලක්ෂ 100කට වගේ මිලකට තීරණය 23 වගේ යාරිස් එකක්. එතකොට ඒකත් එක්කම විස්කාර එක 2018 එකක් ලක්ෂ 100ට වගේ ගියල් තිබුණා. ඒක මම දකින්නේ ලක්ෂ 60කට වගේ බහි. 125 30ක් 40ක් වගේ වාහන බහි. මොකද තා බහින්න එක හේතුවක් ප්‍රධාන පෙළේ නගරවලින් ජනතාව අලුත් වාහනයක් ගැනීම ප්‍රවණතාවක් තියෙනවා. ඒතර ඒගොල්ලන්ගේත් වාහනයක් තියෙනවා. ඒ වාහනේ විකිණනවා. විකුණන්න බලාපොරොත්තු වෙනවා. ඒතර විකුණද්දී අනිවාර්ය වශයෙන් ඔවුන්ට ඉල්ලුම සැපයීම